මේ මාව පීඩිය එක ළඟින් දාන්න පුළුවන්ද? ආයයි මම දාන්න. thank you. අයියෝ රස් කරගෙන අහසම අඳුරුයි නේද පළුදාන මහත්තයා? අඳුරුද අම්මට. මෙන්න මේ කවුද මේ? මේක මේ ලේකම් මහත්තයා උස්සපු වාහනේ. අම්මට සේමද? යන්නද මම දෙන්නේ. මේ තව වාහනයක් ආවා. අයියේ. මේ වාත්‍ය කරදරයක් කරන්න එපා. අපි මේ පොඩි මේ අය මේ මොකද මේ මොකද ප්‍රශ්නේ? මේ කලබල ගන්න බෑ තියෙන බා දෙන්නම් මගින් වාහනේට. මේ මමත් නගින්න ඕනද? ඕ දැන් කරන්න දෙන්න මාත් පැටලිලා ඉවරයිනේ. අනේ මේ මම මේ ඇයි මේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ උගල? මහත්තයා මේ කට්ටිය කවුද? අනේ මන්ද මේ මම මොනවද කරන්නේ? අප්පට සිරි. මාත්‍ය මේක දරුණු අපරාධයක් ඔබතුමාලා මේ කරන්නේ. ඒක දන්නවා මාත්‍යා අපි. මේ අපි මොන වරදක් කරාටද අපිට මෙහෙම කරන්නේ? මේ මාත්‍යාගේ ට්‍රැකර්ස් ඔක්කොම ගලවන්න. ඉක්මනට වෙනවා යන්න. ඇතුලේ ඉන්න කට්ටිය මේ ට්‍රැකර්ස් ඔක්කොම ගලවන්න. පොලිසියෙන් එන්න කලින් ඉක්මනට යන්න ඕනේ. මෙතන යන්න දැනල්ලි මේකේ. අපේ අනිත් අයියා කොහෙද ඉන්නේ? අනිත් අයියේ අපිට පොල්ලේ උන්තරවා. ඕලාන්ත කරන්න මේ ෆෝන් එක ගනිමු උගේ. මාත්‍යා මේ මෙයා බස්සන්න ආවේ. අර මොට්ටය අම්මට සිරියෝ මුංගුවන් නේද මේ? ඕලියෝ ෂීට් බලකුඩුව මල්ලි අයියෝ මේ මාව අනේ මේ අපිට මොකද්ද මේ අපි මේ කූඩුවකට දැම්මේ? මාත්‍යා ඔක්කොම මොකද කියන්නකො මේ අනවසරෙන් දාලා ඇති මහත්තයා. ඔන්න යන්නේ කටත් ලේලා දාන්න මේ නගරාධිපති මාත්‍යා ඇහෙනවද? ඕකේ ඇහෙනවා දැන් මේ හිමින් ඇහෙන්නේ දැන් හරියට හොඳට ඇහෙනවද? ඇහෙනවා මේ දැන් මේ අනවසරෙන් දාලා නගරාධිපති මාත්‍යා මොකද මේ නිකන් හිටියේ? මේ මම කොහෙවත් රින්ගුවේ නෑ මේ මම මේ නංගිට මේ ලිෆ්ට් එකක් දුන්න පොඩ්ඩක් පීඩිය කරන්න. ඉඳගෙන ඉන්නකෝ අඩනවාගෙන. අනේ මාව එළියට අඩේ මේ බලාපන්. වහපිය ගොංගෙනි. අඩෝ මේ බලපන් පළුදාන මහත්තයා අඩෝ පළුදාලා නේ. මේ මොන මගුලක්ද බං මේ පිස්සු කියන්නේ මේ ගොංගෙනි ට්‍රැක්ද මේක? මේ නංගි ඔයා මොකද මේගොල්ලොත් එක්ක මොන හරි කේසයක් දාගත්තද ඔයා මේ වැඩි සබ්ද වැඩි අඩෝ මේ බලපන්. ඉන්න කියලා. මේ ගෑණි කියනවා අපේ නගරාධිපතිගේ පළු දාලාලු. මේ අයියෝ මේ පිස්සුගේ මේ ගාන කරට හදන්න එපා නංගි මේ මෙතනදිවත් හරියට රම කියන්නේ මේ මට ලැජ්ජ කරන්න එපා මේ ලෙවල් එක ඉතන. මේ අහන්නකෝ මේගොල්ලොන්ට මොකද්ද මගෙත් එක තියෙන තරහ කියලා මට හිතා ගන්න බෑ. ඔයා මොකක් හරි ඔයා කරා නේද නෝනාවිය. ඔය මොකද්ද ඔයාගේ මල්ලිගෙද අයියගෙද නැත්තම් මේ ස්ටෙප් බ්‍රදර්ගෙද මන් දන්නේ නැහැ කාගේද කියලා. මතකද වාහනයක් අපි ඉස්සුවා. ඔව් මට මතකයි. දැන් ඊට පස්සේ රෝං ටොක් ඉෂුව කළා. ඔයා නිකන් වැඩි අනාගත්තේ කියලා දැන් මොකද තේරෙන්නේ නැද්ද? අනේ ඒ කියන්නේ ඔයා මම ආදරේ හිතන එක්කෙනානේ. මේ මොන මගුලක්ද මේ ගානද? අයියනේ එදා ඔයා මාව එක්කයි යනවා කියලා ප්‍රොමිස් වුණා නේද? මේක පිස්සු. අයියනේ ඔයා මාව උස්සගෙන ගියේ ආනේ. මේ උසනවා ඉතින් පස්සේ ඔයා මාව බිමින් තිබ්බේ නිකන් බොරු කියන්න එපා දැන් හැමෝම ඉස්සරහා. මේකට මේගොල්ලෝ දන්නේ නැහැ මෙයා මාව එක්කයි යනවා කියලා පොරොත්තුවත් එක්ක. මේ නංගි පොඩ්ඩක් පස්සේ අම්මෝ මේ නංගි ඔය හරි මේ මල්ල මේ පොඩ අපි මේ කතා කරලා විසඳමු මට හොඳට මතකයි. මේ කතා කරලා විසඳගමු මේ මොනවද මේ අපිට කියලා දෙන්නේ. දැන් මේ මෙයා දැන් මේ මේ හෙටත් අපේ කිව්ව මාව මල්ලට බාර කලින් ගන්නවා මොනවද කියලා. ලොකු ප්‍රශ්නයක් දාලාලු. දරේ හිතුන